නෑ. ඔයගොල්ලෝ ඉන්නේ ප්‍රශ්නයක් නෑ ඒක. හරිද? ඊටු මෙෂර්මන්ට් ටික ඒ විදියමයි. ඊට පස්සේ මේකේ සාමාන්‍ය වෙනස් වෙන්නේ කරයි අත් කටයි විතරයි. පල්ලෑ ෂේප් කට් එහෙමමයි. මේ උරහිස පාත් අඟල් භාගය පාත් කරපු තැන තියෙන්නේ. එතනයි මෙතන තනක් පේනව නේද ටක් ගාලා. ඒකයි ඉස්සරහ බලුව ඉස්සලාම ඇද ගන්න කියන්නේ. රූල තියන්න මෙතනට. ආයෙ මෙතනට. මේ ඉර ආපහු ඇඳ ගන්න අපි කපලා අයින් කරා ඒක. ඔයගලන් කපලා අයින් කරානේ. ඒක ආයෙ මෙහෙම ඇඳා. හරිද? දැන් කොච්චරද මුල් ඉඳන් උඩට ගන්නෙ? ඉස්සරහ පළුවේ අඟලයි. නෑ සෝරි ඉස්සරහ පළුවේ 3 කාලයි. ඉස්සරහ පළුවේ අඟලයි කියන්නේ මේක තව චුට්ටක්. හරිද? ඊට පස්සේ මේ උඩට කොච්චරද ගන්නෙ? උඩට අඟල් දෙකක් මතකයිද? පිටිපස්සේ පළුවේ x ඉඳන් උඩට අඟල් දෙකක් ගත්තා. මේ ෂේප් එක මෙහෙට ආපහු ඇඳ ගන්න මෙහෙම. ඔය විදියට. හරි? පිටිපස්ස අත්කට ඉවරයි. ඊටු දේවල් ඔක්කොම හරි. දැන් තව මොනවද ඉතුරු? ඉස්සරහ කර. මෙතන A කියලා හිතන්න. ඔයාලට පේනව නේද? A කියලා හිතන්න. සාමාන්‍ය අපි කර ගැඹුර කොච්චරද ගන්නෙ? 3යි. එකමාරයි. බේසික්ම කර ගැඹුර එකමාරයි. දැන් ඔයගලන්ට ඕන නම් 3ක් ගන්නත් පුළුවන්. තුනක් ගත්තොත් අර වගේම කොටුවක් ගහගත්ත එකමාර එන්නේ මෙහෙටනේ. පේනවද? මේ කොටුව. එකමාර ගත්තොත් එන්නේ මෙන්න මේ විදියට. චුට්ටක් එක දිගැල මේක දිගෙත් ආවා. මෙන්න මෙහෙම ගෙවිගෙන යන ෂේප් එකක්. හරි? ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් දැන් රැයට වගේ අඳිනවා කියලා හිතන්නකෝ මේක. නෝමල් මහලා ඔයගොල්ලෝ. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔහම ආවා. මේක දිගෙත් ඔහොම ආවා. ඔන්නෝම කමන්නේ මේක ගන්නොත් අපි කාමාර ගන්නවනේ මේ ගවුමට මෙහෙම ගන්න. මෙන්න මේක මෙහෙම ඇඳා ඉවරයි. ඒතර පේනවද? ඉස්සරහ පළුවේ පිටිපස්ස පළුවේ ඔක්කොම දේවල් වෙලා. හැබැයි වෙනසකට තියෙන්නේ ඉස්සරහ පළුවේ මේ ඇඳපු ඉරි ටික පිටිපස්ස පළුවේ නැහැ. එච්චරයි. දැන් අපි බ්ලොක් එකක් හදුවා කියන්නේ බ්ලොක් එක හදපුවම මේ දෙකේම ওই වගේ. ඔච්චරයි. ඊටතර නීට් වගේ නේද මේක? අන්න එහෙමයි වෙන්නේ. ඒතර කපන්නේ මෙහෙමයි. කතුරක් දැන්. හරි. මෙතන ඒ රේඛාවේ. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? අපි මේවට මැහුවාස් තිබ්බේ නෑනේ කරට කියලා. කරට මැහුවාස් තිබ්බේ නෑ නේද කියලා කාටවත් ප්‍රශ්නයක් එන්නේ නැද්ද? එන්නේ නෑ. දැන් අපි මේ සයිඩ් මහන්න මැහුවාස් තිබ්බා. දැන් මේ කර මේ හරිය මැහෙද්දි අර ඇල්ලෙනවා. කොච්චරද? පයිපිනුත් තියෙනවා. අනික කරක් මහන්නේ කොච්චර ප්‍රමාණකින්ද? අඟල. නෑ නෑ දැන් කිව්වම මචට භාගයක්. කාලා. කරක් මහන්නේ කාලකට. ඊටු සයිඩ් ඔක්කොම මහන්නේ භාගයට. දැන් පේනවද මෙතන ෂේප් එකට වඩා මෙතන මාර ක්ලියර් ගතියක්. පිටිපස්ස වැහිලා තියෙනවා. හරිද ලස්සන. මේක මහගෙන එන්න මම මහගතිය කියන්න ඊට. මහවලා තින්න ඕනේ. මහගෙන එන්න කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ මම වීඩියෝ ක්ලිප් එක දැම්මොත් පොඩි try එකක් හරි දෙන්න පුළුවන්ද? මම යනවා ඔයගොල්ලන් ගෙදර එන්න මම හදන්න. හරිද? මේ ටික මෙහෙමමයි. අනිත් අය කරන්න ඕනේ මේක මම මාරුවේ එක්කෙනාගේ ඔහොම කරන්නේ. ඒතර තුන් දෙනාටම බැලන්ස් නේ. හිතන්නකෝ. බ්ලොක් කරා නම් ලේසිද? මීට වඩා. ටේලරින් ලේසිද? බ්ලොක් ලේසිද? හදිසි වෙලාවක ටේලරින් හොඳයි. අනිතරට බ්ලොක් පාවිච්චි කරන්න නැත්නම් මතක තියෙන දේවල් අමතක වෙන්න බලන්න. මේ විදියට දැන් මෙයාගේ සයිඩ් මහනකොට කොහෙමත් උස කොට එනවද? කිසි වෙලාවක එන්නේ නැහැ. අපි වෙන වෙනම ඇඳලා ඔයගලන්ගේ භාගය වෙනස් වුණොත් මේ බලන්න. මේ තියෙන ඔයගලන්ගේ පිටිපස්සේ පළුව. මේ තියෙන ඉස්සරහ පළුව. සාමාන්‍ය අපි දෙපැත්ත මූටු කරන්නේ කන පිටින්. හොඳ පිටවල එකට තියපුවා බලන්න මේ බලන්න. අපිට එකපාර මේ සයිඩ් මහන්න බෑ. මේ තීරේ මේ මැහුම් මේක තිබ්බද? මොකක්ද කට්ලන්ක් එක? ඔව් තියලා තියෙනවා. දැන් පේනවනේ ඔළුව දාගන්න පුළුවන් වගේ. මේ උරහිස මේ බලන්න. මේ උරහිස මැහෙන්න භාගයකට. මේ මේ සයිඩ් මැහෙන්නේ භාගයකට. ඒතර චූටි බුරුලක් තියෙන ඔයගොල්ලෝ ඇඳ ගන්න පහසු වෙන්න. අත්කට ඉතුරුයි, කර ඉතුරුයි. හැම වෙලේම මැහුම් ෆිනිෂ් වෙන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේකටයි පයිපින් ගහන්න ඕනේ. ඉතින් අපි මහන් ඉන්න ඕනේ මේ මම හෝම්වර්ක් එකක් දෙන්නද? මේක මහන්න ඕනේ නෑ. ඒක මහන්න කලින් ඔයගොල්ලන්ට සතියක් තියෙනවා. මෙන්න මේක
රෙදි කෑල්ලක් අරගෙන මේ වගේ කර්ව් ෂේප් දෙකක් විතර කපලා. ඔයගොල්ලෝ ඉතුරු වෙච්ච රෙදි තියෙන්නේ. ආ. දැන් මෙයාගේ ඉතුරුනේ මේ කෑල්ල කියලා හිතන්නකෝ. මේ බලන්න ටක් ගන්න. මේ කෑල්ල කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම ගත්තා. රෙදි කෑල්ලේ හරිද? මෙහෙම තියලා මේ බැලන්ස් වෙන විදිය ගන්න ඔයගලන්ට තේරෙනවනේ. මේ බලන්න. මේ ෂේප් කට් එක මෙහෙම දඩි පිටි ගාලා ඇඳ ගන්න. එතකොට එනවා නේද මේ කර්ව් ෂේප් එකක්. ඔයගලන්ට එකපාර කර්ව් ෂේප් එකක් ඇවිල්ලා. නෑ මෙහෙම ගන්නකො එකම වගේනේ. ඒක ඇඳගත්ත එහෙමම මේ විදියට එහෙම ඇඳ එතනක විතරයි. ඔතනින් ඔහොම විතර මේක ලයින් කරගන්න. කරපුවා මේ ෂේප් කට් එක තියෙන්නේ. ඒ ෂේප් කට් එකට පයිපින් එක මහන හැටි මම වීඩියෝ ක්ලිප් එකක් දෙන්නම්. හරිද? ඒ වීඩියෝ ක්ලිප් එක බලාගෙන zoom කර කර ස්ටොප් කර කර ආපහු බලන්න. පයිපින් එක අල්ලන්නේ මෙහෙමයි කියලා. හරිද? ඒකේ හරියට ආවට පස්සේ මේකේ අල්ලන්න. හරිද? පයිපින් ගේනද නෑ පයිපින් ගේන්න ඕනේ නැහැ. මේ රෙද්දෙන්න. මේ රෙද්දෙම පයිපින් එක කපන හැටි පෙන්නන්නම්. දැන් ඔයගලන්ට වෙලා මදි නේද? ඔයාගෙන ඉන්න. දැන් පෙන්නන්න බ්ලොක් එකක් හදන්න කොච්චර වෙලා යනවද?